මුලින්ම කෙටියෙන් කියනවා නම් මම මේ කෙටුම්පත ගෙනත් මේක ක්‍රියාත්මක වෙනවට මගේ පූර්ණ සහයෝගය සහ කැමැත්ත ප්‍රශංසාව මේ රජයට හිමි වෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මම හිතන්නේ ලෝකේ කිසිම රටක අවුරුදු 5කින් විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැහැ. මම දන්න විදිහට අනිකුත් වෘත්තීන් කරන අයත් අවුරුදු 50ක් 55ක් 20ක් 30ක් සේවය කෙරුවට පස්සේ තමයි විශ්‍රාම වැටුපක් හිමිවන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය කියන්නේ ගරු වෘත්තියක්. ජනතා සේවයට කැප වෙලා එන වෘත්තියක්. ඉතින් අවුරුදු 5ක් මහජන ඡන්දෙන් ඇවිල්ලා විවිධ වරදාන වරප්‍රසාද භුක්ති විඳලා කෑම බීම ලබාගෙන අනිකුත් සියලු පහසුකම් ගෞරව ලබාගෙන අවුරුදු 5කට පස්සේ විශ්‍රාම වැටුපකුත් තමුන්ට ඡන්දෙ දුන්න ජනතාවගේ බදු මුදලෙන් අය කරගන්නවා කියන්නේ හොඳ වැඩක් නෙමෙයි කියලායි මගේ මතය. ඒ වගේම අනුර කුමාර ජනාධිපතිතුමාගේ ඡන්ද පොරොන්දුවක් තමයි එතුමා බලයට ආපු ගමන් විශ්‍රාම වැටුප മന്ത്രിවරුන්ගේ අහිමි කරනවා අහෝසි කරනවා කියූප එක. ඉතින් මම දකිනවා මේක ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කරනවා වගේම මේක විය යුතු දෙයක් හැටියට මම දකිනවා. මේක ලැබිය නොයුතු දෙයක්. මම ඉන්නකුණුත් මට ලැබුණා පාර්ලිමේන්තු මන්ත්‍රී දීමනාව මිලියන 4ක් ඒකත් බෙදා දුන්නා. ඒක මාධ්‍ය ඉස්සරහමයි කළේ. ඉතින් මම අදහන විදියට මම සිතන විදියට මගේ දර්ශනය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විශ්‍රාම වැටුපක් හිමි විය යුතු නැහැ. ඒක මම දැක්ක පහුගිය ටිකේ මන්ත්‍රී කෙනෙක් මේ පත් වෙලා පාර්ලිමේන්තුවට පත් වෙලා දවස් 3කුත් විවිධ වරප්‍රසාද වරදාන ලබා ගත්තා. ඉතින් ඒ වගේ දේවල් පහුගිය ටිකේ වුණා. මට කිසිම කනගාටුවක් නැහැ. මම හිතන්නේ මේක විය යුතු දෙයක්. මම දන්න විදියට මාව වැරදි නම් මාව නිවැරදි කරන්න. ලෝකේ කිසිම රටක අවුරුදු 5කින් පස්සේ පෙන්ෂන් එකක් විශ්‍රාම වැටුපක් හිමි වෙනවා මම අහලා නැහැ. මම දන්න විදියට මේ ග්‍රහලෝකයේ කිසිම රටක මේක සිද්ධ වෙන්නේ නැහැ. මේකට කිසිම කනගාටුවක් නැහැ. මේක විය යුතු දෙයක්. මේක ඡන්ද පොරොන්දුවක් හැටියට මම දකිනවා. මම මේකට පක්ෂයි. මම හිතන්නේ මේක විය යුතු දෙයක්. මේක ඡන්ද පොරොන්දුවක්. ඒ මන්ත්‍රීවරුන්ට විවිධ මේක දකින රාමුව ඇති. නමුත් මම හිතන්නේ මුදලට මහජන සේවයට එන එක මුදලට උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා එහින් මෙහෙම විශ්‍රාම වැටුපක් ලබන එක ඒක සුදුසු දෙයක් නෙමේ. බැලු බැල්මට සහ බහුතර ජනතාව ලංකාවේ ඉන්න මේ තීන්දුවට කැමති වෙයි. මේක දේශපාලන පරිගැනීමක්වත් නෙමේ. මේකේ ලොකෝ පාඩුව මේ ඉන්න රජයට. මොකද මේ රජයේ മന്ത്രിවරු 159ක් ඉන්නවා. ඉතින් මේ ලබන තීන්දුව වැඩිම බලපාන්නේ 159ට. ඉතින් එහෙම අවාසියක් වෙද්දිත් මෙහෙම දෙයක් කරන්නේ ගැන ගරු කළ යුතුයි. ඉතින් ඒක මේ පොරොන්දිෂ්ඨ කිරීමක් හැටියට තමයි මම දකින්නේ. මම පාර්ලිමේන්තුවේ තුන් පාරක් පත් වුණානේ. මම 2010 පාර්ලිමේන්තුවට ආවා. ඊට පස්සේ 2015 මාව පත් කළා ජනතාව. 2020 පත් කළා. ඊට පස්සේ මට සිරගත වෙන්න වුණා අවුරුද්දයි මාස 7ක්. ඉතින් මම පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීව ඉද්දී මගේ තාම පරණ වීඩියෝ YouTube එකේ තියෙනවා. ඒවල මම කියලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන ආදායම් මාර්ග ගැන. මම ඉදි තමයි කිව්වේ ඒ කාලේ පාර්ලිමේන්තුවේ 100 දෙනෙක්ට වැලි පර්මිට් තියෙනවා. 75කට බාර් පර්මිට් තියෙනවා. කුඩු ගෙන්නන අය ඉන්නවා. එතකොට එතනෝල් විකුණන අය ඉන්නවා. හරක්කරු ඉන්නවා. වැලි කපන, පස් කපන, බොරළු කපන, මංකොල්ල කන, අපරාධ කරපු නඩු තියෙන බොහොම අය ඉන්නවා කියලා. ඒ වගේම විවිධ ආදායම් මාර්ග තියෙන අය ඉන්නවා. ඉතින් ඒක මේ තීන්දුවකට හම්බුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බිස්නස් කරන්න තහනම් කියලා. ඉතින් නමුත් විවිධ නම් වලින්
විවිධ සමාගම් හරහා ඒවා කරනවා දිගටම. ඉතින් මම දකින්න දේ තමයි මේ ගරු කටයුතු උත්තරීතර නීති හදන පාර්ලිමේන්තුවට ආවනම් ඒකට කැප වෙලා ඒ දෙයට පූර්ණ කාලිනව කැප වෙනවා මිසක් මේ ඇවිල්ලා බිස්නස් කරන්න ඩීල් දාන ටෙන්ඩර් මගඩි වලට හවු වෙලා ඒ දේවල් කරන්න නෙමෙයි മന്ത്രിවරයෙක් වෙන්නේ. ඉතින් මම විවිධ තැන්වල ඔවුන්ට තියෙන ආදායම් මාර්ග ගැන මම කියලා තියෙනවා. ඉතින් මේ පෙන්ෂන් එක සහ මේක නැතුව ජීවත් වෙන්න බෑ කියන එක මම පිළිගන්නේ නැහැ. දේශපාලන සංස්කෘතිය පිරිසිදු කිරීමට ගන්න පියවරක් හැටියට මම දකිනවා මේක. මොකද මේ පහුගිය ටිකේ മന്ത്രിවරුන්ට පාරේ බහැලා යන්න බැරි තත්ත්වයක් උදා වුණානේ. ඒ කියන්නේ කොච්චර മന്ത്രി ධූරය කියන එක හැල්ුණාද? පාරේ යද්දි පහර දෙන ඝාතනය කරන තත්ත්වයට පහුගිය ටිකේපත් වුණානේ. ජනතාව පාරට ඇවිල්ලා, ගෝල්ෆේස් ඇවිල්ලා සෑම മന്ത്രിවරයෙක්ටම ගහන තත්ත්වයක්, පහර දෙන තත්ත්වයක් උදා වුණේ මේ වැනි තත්ත්වෙකින්ද. ඒ කියන්නේ ජනතා ඡන්දයෙන් ආපු අය ජනතාවට පිටු පාලා ආදායම් මාර්ග හදාගෙන පහසුකම් අරගෙන ඒ වෘත්තිය හරියට කෙරුවේ නැහැ කියන එක තමයි ජනතා බහුතර ජනතා මතය උනේ. ඒකනේ ඒ හිටපු ආණ්ඩු පළවා හැරලා අලුත්ම කණ්ඩායමකට දුන්නේ. ඉතින් මේ ඒ දේශපාලන සංස්කෘතිය පිරිසිදු කිරීමක් හැටියට මම දකිනවා.